අයිබෝවන් සියලුම දෙනාට. අද GTM ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස් කියන මේ ගර්භණී කාලයේදී ඇතිවන රෝගී තත්ත්වය තියෙනවද කියලා රුධිරය අරගෙන ටෙස්ට් කරලා බලලා කරන පරීක්ෂණයක් වන OGTT Oral Glucose Tolerance Test කියන පරීක්ෂණය ගැන තමයි දැනුවත් කරන්න යන්නේ. එතකොට ඔයාට හොඳ දැනීමක් සහිතව මේ පරීක්ෂණය කරනකොට ලෑස්ති වෙන්නත් ඔයාගේ ලේටෙස්ට් එක අරගෙන ගර්භණී කාලය තුල ඔයාට දියවැඩියාව වැළඳිලා ඇත්නම් ඒ සම්බන්ධව ඇති ගැටලු ඔයාට නිසි දැනීමක් සහිතව VOG වෛද්‍යවරයාත් එක්ක කතා කරලා දැනගන්න පුළුවන්. මේ ගර්භණී කාලයේදී ඇතිවන දියවැඩියා තත්ත්වය අම්මට බබා ලැබුණට පස්සේ නැති වෙලා යනවා. ඩිලිවරි එකෙන් සති 6කට පස්සේ ආපහු චෙක් කරලා බලලා ඔයාට දියවැඩියා තත්ත්වය තියෙනවද නැද්ද කියලා තහවුරු කරගන්නත් පුළුවන්. GDM කියන තත්ත්වය ගර්භණී මවට විශාල වශයෙන් බලපෑවෙන්නේ නැති වුණත් මේ කුසේ ඉන්න බබාට විවිධ භයානක තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒකයි මේකේ විශේෂත්වය මේ පරීක්ෂණය හරියට කරලා ඒ රිසල්ට් එක අපි හරියට ගන්න ඕනේ කියන්නේ මෙන්න මේ හේතුව නිසායි. ඉතින් අපි උදාහරණ කීපයක් ගමු මේ බබාට ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවද කියලා. බබා ලොකු වෙන්න පුළුවන්, වර්ධනය වැඩි වෙන්න පුළුවන්. මැක්‍රොසොමික් බේබි කෙනෙක් වෙන්න පුළුවන්. ඉපදුන ගමන් බබාගේ ලේවල ඇති සීනි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හයිපෝග්ලයිසෙමික් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බර්ත් ඩිෆෙක්ට්ස් නැත්තම් විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ටෙස්ට් එක නිරහාරව ඉඳලා කරන ටෙස්ට් එකක්ද කියලා දන්නවද? ඔව්. මේ ටෙස්ට් එක නිරහාරව ඉඳලා කරන එකක්. ෆාස්ටිං ඉඳලා ලේ දීලා කරන්න ඕන ටෙස්ට් එකක්. ෆාස්ටිං පැය 8ත් 10ත් අතර කාලයක් අපි ඉන්න ඕනේ. අපි උදාහරණයක් වෙලාව මේ විදිහට කතා කරමු. ඔයා රෑ 10ට රාත්‍රියේ කෑම වේල අරගෙන පහවදා උදේ 8 වෙනකොට පරීක්ෂණය කරන්න ඕනේ. ඒක නිසා ඔයා ටිකක් කලින් මේ ටෙස්ට් එක කරන තැනට යන්න. ගිහිල්ලා එතන ඉන්න නර්ස් කෙනෙක්ව දැනුවත් කරන්න ඔයා OGTT ටෙස්ට් එක කරන්න ඇවිල්ලා ඉන්නේ 8 වෙනකොට මගේ පැය 10 හරි කියලා. එතකොට එයාලා වෙලාවට රුධිර සාම්පල ගන්න කටයුතු කරයි. මොනවද මේකෙදි කරන්නේ? මෙතනදී ඔයාට වතුර මිලිලීටර 300ක ග්ලූකෝස් ග්‍රෑම් 75ක් තිය කරලා විනාඩි 10ක් ඇතුළත ගන්න ඕනි කියලා දැනුවත් කරනවා. මීට කලින් ඔයාට වැඩිපුර වමනේ ගතියක් තියෙන වැඩිපුර වමනේ යන ගර්භණී මවක් නම් ඒ වගේම ඔයා මේ ටෙස්ට් එක පළවෙනි ත්‍රිමාසිකයේ කරනකොට ඔයාට වමනේ යන්න පුළුවන් මේ ද්‍රාවණය බිව්වහම. ඉතින් වමනේ ගියොත් ඔයාට ආයෙමත් මේ ටෙස්ට් එක කරන්න වෙනවා. ඒක නිසා වමනේ යන ගතිය වැඩි සම්භාවිතාවක් තියෙන අම්මා කෙනෙක් නම් පරීක්ෂණාගාරයේ ඉන්න කෙනෙක්ව දැනුවත් කරන්න. එතකොට ඒ අයට මිශ්‍රණය ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ දාලා දෙන්න පුළුවන්. නැත්නම් දොඩම් රසිත මිශ්‍රණයක් ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ වමනේ යන ගතිය එන්නේ නැහැ. ඔයාට දැන් මේ පැය ගාණක් මම කිව්වනේ කලින් ෆාස්ටිං ඉන්න ඕනේ කියලා. මෙහෙම ෆාස්ටිං ඉන්නකොට වතුර 30 හැදුනොත්, ඒ කියන්නේ වතුර බොන්න ඕන වගේ වුණොත් මොකද කරන්න ඕනේ? එතකොට වතුර උගුරක් දෙකක් බොන්න. වතුර විතරයි. වෙනත් කිසිම බීම වර්ගයක්, ජූස් වර්ගයක් බොන්න යන්න එපා. එතකොට මේ පරීක්ෂණයේ නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. රුධිර සාම්පල ගන්න ආකාරය. රුධිර සාම්පල කොහොමද ගන්නෙ? කීයක් ගන්නවද? ඉතින් මේකෙදී දැන් අපි මේ ටෙස්ට් එක කරන්නේ එක්ක පළවෙනි ත්‍රිමාසිකයේ නැත්නම් දෙවෙනි ත්‍රිමාසිකයේ කරනවා. අනිවාර්යයෙන්ම සති 24ත් 28ත් ඇතුළත කාලයේදී මේ ටෙස්ට් එක කරන්නම ඕනේ. අපි රුධිර සාම්පල 3ක් ගන්නවා. පළවෙනි සාම්පලය ග්ලූකෝස් ද්‍රාවණය බොන්න කලින් එකක් ගන්නවා. ඒක අපි ෆාස්ටින් බ්ලඩ් ග්ලූකෝස් එක කීයක් තියෙනවද කියලා තමයි චෙක් කරන්නේ. දෙවෙනි එක ග්ලූකෝස් ද්‍රාවණය බීලා පැයකින් බ්ලඩ් සාම්පල් එකක් ගන්නවා. ෆස්ට් අවර් රීඩින් එක. තුන්වෙනි එක ආයෙමත් පැයකින් තව බ්ලඩ් සාම්පල් එකක් ගන්නවා. ඒක සෙකන්ඩ් අවර් රීඩින් එක. මේ බ්ලඩ් සාම්පල් තුනම ගන්නකම් ඔයාට මුකුත්ම කෑම ගන්න බෑ. නිරහාරවමයි ඉන්න ඕනේ. ගෙවල් ළඟ නම් ගෙදර ගිහිල්ලා එන්න ඊළඟ සාම්පල්ස් දෙක ගන්න පුළුවන් කියලා කියනවා. සමහර වෙලාවට ඔයාලා ගෙදර ළඟ නම් ඔයා ගෙදර ගිහිල්ලා එතකොට ගෙදර වැඩ කරනකොට ඔයාගේ ශක්තිය වැය වෙනවා. බඩගිනි එන්න පුළුවන්. ඒ වගේම හිස් බඩ ඉන්න නිසා මහන්සි වැඩිපුර දැනෙන්න පුළුවන්. වමනට වගේ එන්නත් පුළුවන්. ඒක නිසා සුදුසුම දේ තමයි ලේ සාම්පල් තුනම දෙනකම් මේ පරීක්ෂණාගාරයේ රැඳිලා ඉඳලා විදහාසේ ඉඳලා ඒ ලේ සාම්පල් ටික දීලා එන්නේ. අපි චුට්ටක් මේක බලමු ඇයි අපි කරන්නේ කියලා.
ලංකාවේ අය පිට රටවල ඉන්නවනම් මේ ගර්භණී භාවයට පත් වුණයින් පස්සේ මේ ටෙස්ට් එක අනිත් රටවලත් අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. මේ ටෙස්ට් එක 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 රටවල් වල කරන ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් විදියට තමයි ඒ රටවල කරන්නේ. මොකද සමහර රටවල් වල විවිධ පරීක්ෂණ තියෙනවා ඒගොල්ලන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය චෙක් කරගන්න. ඒගොල්ලන්ගේ කරන විදියට ඒගොල්ලන් පරීක්ෂණය කරන්නේ මේ අපේ වගේ ග්ලූකෝස් බොන්න දීලා කරන මේ විදියටම කරන ටෙස්ට් එක ඒ රටවල් වල වෙන්නේ නැහැ. ඔයා හිස්ටරිය, ඒ කියන්නේ ඔයාගේ රෝග ඉතිහාසය කියනකොට ඒ වෛද්‍යවරුන්ට නිවැරදිව දැනුවත් කරන්න මට කලින් ප්‍රෙග්නන්සි එකේ දියවැඩියාව තියලා තියෙන කෙනෙක්. ඉතින් එහෙම දැනුවත් කරාම නිවැරදි රෝග ඉතිහාසය වෛද්‍යවරුන්ට කිව්වහම ඒගොල්ලන් නිවැරදි තීරණ අරගෙන ඒ අදාළ ඒ රටේ තියෙන අදාළ පරීක්ෂණයට ඔයාලව යොමු කරනවා. ඒ කියන්නේ මේ ආසියාතික රටවල් වල ඉන්න ගර්භණී කාන්තාවන්ට මේ ගර්භණී කාලයේදී ඇති වෙන්න තියෙන දියවැඩියාව අනිකුත් ජාතීන් වලට වඩා වැඩි කියලා තමයි මේ අලුත්ම වෛද්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ. දියවැඩියාව කියන්නේ ග්ලූකෝස් නිසි පරිදි සෛලවලට ඇතුළත් නොවීම මගින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි වීමෙන් හැදෙන ලෙඩක්. මේ ග්ලූකෝස් සෛලවලට යන්නේ ඉන්සියුලින් මගින්. ඉතින් මේ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය අඩුවීම තමයි මේ ලෙඩේට හේතු වන්නේ. අවශ්‍ය ග්ලූකෝස් ශක්තිය නිපදවන්න අවශ්‍ය ග්ලූකෝස් සෛල ඇතුළට ගියේ නැති වුණාම ලේවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමයි මේ දියවැඩියා තත්ත්වය ඇති වෙන්නේ. ගර්භණී කාලයේදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. බබා ඩෙලිවරි කරායින් පස්සේ මේක නැති වෙලා යන්න පුළුවන්. නමුත් පසු කාලීනව මේ දියවැඩියා රෝගය හැදෙන එකේ ප්‍රවණතාවයක් තියෙනවයි කියන රතු ලේබල් එක ඔයාට දෙන එක රෝගයක් තමයි මේ ගර්භණී කාලයේදී ඇතිවන GDM තත්ත්වය කියන්නේ. අපි දැන් බලමු රිසල්ට්ස් මොන වගේ වෙයිද කියලා. රීඩින්ග්ස් 3ක් තියෙනවනේ. ෆාස්ටින් බ්ලඩ් ග්ලූකෝස් එක ෆස්ට් අවර් රීඩින් එක සෙකන්ඩ් අවර් රීඩින් එක අඩු වෙන්න ඕනේ. 100යි 180යි 140යි. එන්න රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඉතින් මේවා තමයි මේකේ එන්න පුළුවන් වැලියුස්, ඒකේ එන්න පුළුවන් රීඩින්ග්ස්. ඒවා ඔයා දැනුවත් වුණාම ඔයාට වගේ රිපෝට් එක චෙක් කරගෙන පොඩි දැනීමක් ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ටෙස්ට් එක කරන්න යන්න ඉන්න පරීක්ෂණාගාරයට ගිහිල්ලා මට මෙහෙම OGTT ටෙස්ට් එක කරන්න තියෙනවා. මම කොහොමද කරන්න ඕනේ කියන එක ගැන ඒ අදාළ ටෙස්ට් කරන තැනින් අහන්න. එතකොට සමහර රසායනාගාර තැන්වල ඔයාලට ග්ලූකෝස් එකක් ගේන්න කියලා කියනවා. ඉතින් ඒක එහෙම වුණොත් එදාට අරගෙන යන්න ග්ලූකෝස් හොයන්න උදේ පාන්දර යන්න කරදර නිසා කලින් ඒ ගැන දැනුවත් වෙලා ඒ අදාළ ස්ථානෙන් අහලා කරලා දැනගෙන ඉන්න. මේ කරුණු ටික තමයි OGTT පරීක්ෂණය සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕනේ. මුල සිට අගට බැලුවහම ඔයාලට වඩා හොඳට තේරෙනවා මොකද්ද මේ ටෙස්ට් එකේ වෙන්නේ, කොහොමද මේ ටෙස්ට් එකේ රිසල්ට් එක එන්නේ කියලා. ඉතින් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.